පිරිමි ළමයා නොදැනුවත්වම පැරණි භාණ්ඩයකින් කැබලකින් තමාගේ ඇස කපාගත්තේ. ඔහු අවදි වන විට ඔහුගේ ඇස් දෙකම වෙලුම්පටි වලින් නොතා රෝහලක සිටින ඔහුට පෙනුණා. නමුත් මුලදී ඔහුට යාතරම් තේරුනේ නැහැ. ඔහු කණ්ණාඩියෙන් තමා දෙස බලනතුරුම ඔහු මවිතයටපත් වූයේ නැහැ. ඇස් වසා තිබියදී තමාට තවමත් දේවල් පෙනෙන්නේ කෙසේදයි ඔහුට වටහාගත නොහැකි විය. හදිසියෙම වස්තුන් විනිවිද දැකීමේ හැකියාව තමාට ලැබී ඇති බව ඔහුට වැටහුණේ. ඔහු බිත්තිය හරහා බැලූ විට යාබද කාමරයේ සිටි හෙදියක් දුටු අතර එයින් බෙහෙවින් තැතිගත් ඔහු ඉක්මනින්ම තම ඇස්වල තිබු වෙලුම්පටිය ගලවා දැමිය. ඔහු කෑමට ඇපල් ගෙඩියක් ගත් අතර හදිසියෙම ඔහුගේ ඇස් ඉදිරිපිට ආලෝක ධාරාවක් විහිදී ගිය. ඇපල් ගෙඩිය ඇතුළත නරක් වී ඇති අයුර ඔහුට පැහැදිලිවම පෙනුණා. වෛද්‍යවරයා පැමිණි විට ඔහු වෛද්‍යවරයාගේ මුහුණු ආවරණය හරහා කෙලින්ම බලා ඔහුගේ කම්මුලේ තිබූ උපන් ලපයක් දුටියේ. තම සැකය තහවුරු කර ගැනීම සඳහා ඔහු වෛද්‍යවරයාගෙන් මුහුණු ආවරණය ගලවන ලෙස ඉල්ලා සිටි අතර ඒ ඔහු දුටු ආකාරයටම විය. ඔහු නිවසට පැමිණි විට ඔහුගේ මිතුරා අලුතෙන් මිලදීගත් පැරණි භාණ්ඩයක් ප්‍රදර්ශනය කළේය. කොල්ලාගේ ඇස් නැවතත් රන්වන් පැහැති ආලෝකයකින් බැබළුණු අතර ඔහු එම භාණ්ඩයේ නිමාව කෙලින්ම විනිවිද දුටියේය. පරම්පරාගත උරමයක් යයි කියනු ලැබු මෙම භාණ්ඩය ඇත්ත වශයෙන්ම විශාල වශයෙන් නිෂ්පාදනය කරන ලද නවීන භාණ්ඩයක් විය. කොල්ලා තම මිතුරාට ඇත්ත පැවසු අතර එම අවස්ථාවේදීම මිතුරාට කේන්ති ගියේය. කොල්ලා ඊර්ෂ්‍යා කරනවා යයි සිතූ ඔහු එහි සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔහුව කෙලින්ම පැරණි භාණ්ඩ වෙළඳ පොළට ඇදගෙන ගියේය. වෙළඳාය දෙස එකවරක් බලා එය ව්‍යාජ එකක් බව තහවුරු කළේය. ඔහුගේ මිතුරාගේ මුහුණ අඳුරු වී ඔහු එතනින් යාමට සැරසුන අතර කඩහිමියා සෙල්ලම් කර සිටි ලබු ගෙඩිය ඇත්ත වශයෙන්ම මිල කළ නොහැකි පැරණි වස්තුවක් බව ඔහුට හදිස්සියෙම පෙනුණිය. ඔහු කඩහිමියාගේ එම ලී ලබු ගෙඩිය මිල ඇශුවේය. එය වටිනාකමක් නැති එකක් යයි සිතූ අයිතිකරු සාමාන්‍ය පරිදි ඩොලර් 500ක මිලක් පැවසුවේය. ඔහුගේ මිතුරා වහා මෙම ලබු ගෙඩිය මිලදීගෙන ඒ පැරණි භාණ්ඩ තක්සේරුකරුවෙකු වෙත රැගෙන ගිය අතර ඒ ඩොලර් 5 ලක්ෂයක් වටිනා දුර්ලභ පැරණි නිදානයක් බව ඔහු සොයාගත්තේය. තමාට ලැබෙනු අලුතෙන් එක්ස්රේ දෘෂ්ටිය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඌ වෙන්දේසියකට සහභාගී වියේය. කිසිවෙකු උනන්දුවක් දක්වන්නේ නැති පැරණි සිතුවමක් ඔහු දුටු අතර ඔහු ඒ සඳහා අදිෂ්ඨාන දිෂ්ඨීන් ලන්සු තැබිය. ඔහු කිසිවක් නොදන්නවා යයි සිතමින් සැවූ මොහුට සමච්චල කිරීම නිසා මුළු කාමරයම සිනාවෙන් පිරුණේය. කොල්ලා එම සිතුවම විශේෂඥයෙක් ලවා ප්‍රේසමින් පරීක්ෂා කරගත් විට එම විශේෂඥයා දේම සිතුවම ව්‍යාජයකක් බව ප්‍රකාශ කළේය. නමුත් කොල්ලා අසාමාන්‍යවම සංසුම සිටමින් සිතුවමේ ඝනකමේ යම් වෙනසක් ඇති බව පෙන්වා දුන්නේය. එසේයින් විශේෂඥයා එම සිතුවම කොටස් කිරීමට නැවතත් වැරදුම්මට රැගෙන ගියේය. දැන් ඔහු අවසානයේ රහස සොයාගත්තේය. ඒ ඇත්ත වශයෙන්ම සිතුවම් දෙකක් එකට අලවා තිබූ එකක් විය. ව්‍යාජ සිතුවම යටින් සැබෑ විශිෂ්ට කෘතිය සැඟවී තිබුණේය. විශේෂඥයා එම පැරණි සිතුවමේ වටිනාකම ඩොලර් මිලියන 15ක නොඅඩු වනු ඇතැයි තක්සේරු කළේය. එක දිනයක ඇතුළත මෙම පිරිමි ළමයා කෝටිපතියෙකු බවට පත්විය. ඉතින් ඔයාලටත් ඕනෑම දෙයක් විනිවිද දෙකිය හැකි මේ වගේ ඇස් දෙකක් ඕනේද?